අපේ කරු කණ්ඩායමකටවා ගරු බුද්ධිමතුනේ මම පළමුව හැරෙනම් මගේ ශීර්ෂය දැසට කළමනාකරණය කියන්නේ මොකද්ද? කළමනාකරණය කියලා කියන්නේ යමක් නිසි ආකාරයට නිසි වෙලාවට නිම කිරීමේ ක්‍රියාවලිය. තවත් විස්තර කරලා කිව්වොත් සංවිධානයේ නිලංග සාර්ථක ලබා ගැනීමට සම්පත් ක්‍රමවත් ලෙස සැලසුම් කිරීම සහ සංවිධානය කිරීම නායකත්වය ලබා දීම සහ පාලනය කිරීමේ ක්‍රියාවලිය අපේ කළමනාකරණය කියලා කියනවා. මම මුලින්ම කියනවා මාතෘකාව වැරදියක් වෙන්නත් ගන්න එපා සහෝදරනි. අපි කාන්තාවගේ වටිනාකම අඩු කරගන්න මෙතන හිතගන්නේ නැහැ. අද අපි කතා කරන්නේ දැඩි තීරණ, පීඩනය සහ පාලනයට අවශ්‍ය වෘත්තීය කළමනාකාරීත්වය ගැන. ගරු පිළිතුරේ කළමනාකරණයේ වැදගත්ම දේ ඩිසිෂන් මේකින්. එහෙමත් නැත්නම් තීරණ ගැනීමේ හැකියාව. බොහෝ විට කාන්තාවන්ට තීරණ ගැනීමේ හැකියාව හැඟීම් වලින් දෙනවා. කාන්තාවන්ගේ ශරීරයෙන් පවතින ඒස්ට්‍රෝජන්, ඔක්සිටොසින් වැනි හෝමෝන සමාජ සම්බන්ධතා, අනුකම්පා වගේ සංවේදීතා වැනි දේවල් සමග සම්බන්ධ වෙලා පරිසරවා. පිරිමින් ගැටලු දිස බලන්නේ ටාස්ක් ඔරියන්ටඩ් විදිහට. ඒ වුණාට කාන්තාවන් ගැටලු දිස බලන්නේ රිලේෂන්ෂිප් ඔරියන්ටඩ් විදිහට. පරිණාම මනෝවිද්‍යාව එවොලූෂනරි සයිකොලොජි අනුව කාන්තාවන් දරුවන්ගේ ආරක්ෂාව, පෞල් සම්බන්ධතා, සමූහ සහයෝගය වගේ දේවල් රැක ගැනීමට කටයුතු කරනවා. අනුකම්පාව, සංවේදීතාව වගේ ගැටලු දිහා බලනවා. මේ හේතු නිසා කළමනාකරණයේදී තීරණ ගැනීම කාන්තාවන් අතින් ප්‍රමාද වෙන්න පුළුවන්. ගරු බුද්ධිමතුනේ කළමනාකරණය කියන්නේ හැමෝම සතුටු කරන එක විතරක් නෙවෙයි. හදවතින් තීරණ ගන්නවට වඩා හිතෙන් තීරණ ගන්න එක වැදගත්. ඒක තමයි අපි කියන්නේ කළමනාකරණයේදී හැංගීම් වලට ඉඩ දෙන්න බෑ කියලා. දිනපතා ප්‍රමාදවල සේවකේ අද ට්‍රැෆික් එකක් වැඩ කියපු පළියට සමාව දෙනවද? එහෙම කරන්න බෑ කරු බුද්ධිමතුනේ. ඒ වගේම අපේ රටේ ඉන්නේ යුද හමුදා ප්‍රතිවරයෙක්ද ප්‍රතිවරණියක්ද? ත්‍රිවිධ හමුදා ප්‍රතිවරයෙක්ද වරණියක්ද? පොලිස් ප්‍රතිවරයෙක්ද වරණියක්ද? ගරු බුද්ධිමතුනේ අද ලෝකයේ විශාල හමුදා නායකයන්, විශාල තාක්ෂණ සමාගම් ප්‍රධානීන් බහුතරයක් පිරිමින් වීම හැමයක් නෙවෙයි. හැබැයි දෙස්මගේ සමාගම් දිහා බැලුවම ඒක පේනවා. මොකද පීඩනය යටතේ ශ්‍රණිකව හා දැඩිව තීරණ ගැනීමේ ක්‍රියාවලියදී පිරිමියන් කොහොමද සාමාන්‍ය ඉදිරියෙන් ඉන්නවා. තවත් කරුණක් කාන්තාවට රැකියාවට අමතරව පවුල් වගකීම් වැඩි. හිතන්න අම්ම කෙනෙක් ඔෆිස් මීටින් එකකදී කෝල් එකක් එනවා. පුතාට උන. එතනින් පස්සේ ඇගේ අවධානය මොනස් දෙයකට බෙදනවා. මේක ඇගේ දුර්වලතාවයක් නෙවෙයි. ඒ තමයි අම්මා. ඒත් ඒ වගකීම නිසා මුත්‍ය වගකීම අතපසු කරගන්න බෑ. තවත් එකක් කාන්තාවන් shopping යනකොට පැය 5ක් විතර කාලය නාස්ති කරනවානේ. බලන්න ඔෆිස් මීටින් එකේ ඩිසිෂන් එකක් ගන්න කොච්චර වෙලාවක් ගන්නවද කියලා. ඊයතුනේ අපි කියන්නේ කාන්තාවන් දක්ෂ නෑ කියලා නෙවෙයි. කාන්තාවන් ඔබලා ඔළුවෙන් හිටගෙන මාතෘකාව දෙස බලන්න එපා. දැඩි තීරණ ගැනීම, පීඩනය, නීති ක්‍රියාත්මක කිරීම හා පාලනයේ අවශ්‍ය දේශේෂ්ඨවලදී සාමාන්‍ය පිරිමින් තමයි ඉදිරියට ඉන්නේ. ඒක ජීව විද්‍යාත්මකයි, ඒ වගේම මනෝවිද්‍යාත්මකයි. තවත් ගුණ තරකද සහෝදරියනි, තේරුම් ගන්න කළමනාකරණයේදී තීරණ ගැනීමේදී පිරිමි කාන්තාවන්ට වඩා ඉදිරියෙන් ඉන්න බව. මම ඔබලට කාරණා ටිකක් දෙන්නම්. ඔබ කියන්නේ කාන්තාවන් කළමනාකරණයට පිරිමින්ට වඩා දක්ෂයි කියලා. ඒකට ශේෂ්ත්‍ර 100 අදාළ වෙනවා. අධි පීඩන අවස්ථාවක ඉක්මන් සහ දැඩි තීරණ ගන්න අවශ්‍ය වෙලාවක හැකියි සහ අනුකම්පා නැති ඩිසිෂන් මේකින් ස්පීඩ් එක අපි බලපාන්න නැද්ද? ඒ වගේම යුද්ධ ආර්ථික අර්බුද සහ විපත් කළමනාකරණයේ ගෝලීය ප්‍රමුඛ නායකයන් අතර කාන්තාවන් නියෝජනය අඩුවීම ඔබ මුලදී අහෝතයක් ලෙස සැලකන්නේ. මේකට උත්තර දෙන්න. ඒ වගේම ගොනු බුද්ධිමතුනේ අද අපි මේ වේදිකාවෙන් ඉදිරිපත් කරන කාර්ක කිසිසේ කාන්තාවන්ට අපහාසයක් කරන්න හදන්නේ නැහැ. ඒ වගේම ගොනු බුද්ධිමතුනේ නායකත්වයේ කියන්නේ අනුකම්පා